අනුගමන සේවකයන් තුළ රාජ්‍ය සේවා විභාගවලට නියෝජන ඔයාලා වෙනුවෙන් SL exam pen හරහා ගෙනෙන තවත් වැදගත් ප්‍රතිසටහනකට ඔයාලා කොහොමද ආදරයෙන් පිළිගන්නේ? රාජ්‍ය විභාගවලදී නිතරම අසන ලබන ගෝලීය ප්‍රවණතා සහ සාමාන්‍ය දැනීම පිළිබඳ අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු රාශිය අද අපි මෙම වීඩියෝ හරහා සාකච්ඡා කරනවා. ඔයාලගේ රාජ්‍ය සේවා සීමය සැබෑ කරගන්නේ මේ වීඩියෝ මාලාව ඒ වගේම ඉදිරියේදී ඔයාලට FIFA World Cup ගැන සහ නීති විද්‍යාල ප්‍රවේශයට අදාළ අනුමාන ප්‍රශ්නත් එක්ක තව තවත් වීඩියෝ ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි දැන් ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න පටන් ගමු. රාජ්‍ය සේවා විභාග වලට අපි ඉදිරියේදී මේ කාර්යන සුදුවීම් වගේම සාමාන්‍ය දැනීම් ප්‍රශ්න වලට කියනවා. MCQ ආකාරයෙන් ඔයාලට ප්‍රශ්න වලට උත්තර සපයන්න අවශ්‍ය පහසුකම් සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක සාකච්ඡා කරනවා. දැන් ප්‍රශ්න වලට යමු. විෂය 26 විපා ලෝක කුසලාන පාපන තරංගාවලියේ සත්කාරිකත්වයේ දරන ඒකාබද්ධ රටවල් මොනවාද? විපාලක කුසලාන්ට විෂය 30ක වැටෙච්ච සත්කාරකත්වයේ දක්වපු රටවල් මොනවාද? අමරිකන් සේචනපතේ කැනඩාව සහ මෙක්සිකෝ. අමරිකන් සේචනපතේ කැනඩාව මෙක්සිකෝ. මේ අපිටි විපාලක කුසලානේ අවසන් වුණා. ඔයාලා දැනුවත් කවුද කියලා සහායක අනුශෝධතාව විදිහට කවුද කියලා. ඒ වගේම රාජ්‍ය විභාග වලට පොඩ්ඩක් ඔබ මොනවාද සඳහා බලන්න කොහොමද මේ ටිකට් පාතාලේ කොච්චර වගේ ගානකට ටිකට් පාතාල පොඩ්ඩක් කියවන්න. ලෝක ස්වාමීන් වහන්සේ ගත්තා අනුශෝධතාව නාගත්තා සායනායක පොඩ්ඩක් දැනගන්න නැතිව ඉස්සරහට පාතාලේ බලාපොරොත්තු වෙනවා. අපි channel එක පිටුදෙන්න ගන්නවා. ආරම්භයෙන් කරනවා. මේ ප්‍රශ්නයක් පාපන්ති ලෝක කුසලානේ සම්බන්ධව තමයි. පාපන්ති ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවේ දිනාගෙන ඉන්න රටකුමක්ද? පාපන්ති ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවේ දිනාගෙන ඇති රට බ්‍රසීලය. ජාත්‍යන්තර පාපන්ති සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානයේ පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ. ජාත්‍යන්තර පාපන්ති සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානයේ පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ. 2024 වර්ෂයේ පැවැත්වුණු 33 වන විමාන ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුණු නගරය. 2024 වර්ෂයේ පැවැත්වුණු 33 වන විමාන ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුණු නගරය ප්‍රංශයේ පැරිස් නුවර. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගින් 2030 වසර වන විට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ඉරසාර සංවර්ධන අරමුණු Sustainable Development Goal නැත්නම් කෙටියෙන් කියන SDG මෙම අරමුණු සංඛ්‍යාව අරමුණු 17යි. මේක මතක තියාගන්න මේක සාමාන්‍ය වෙනින්ට ඉතාමත් වැදගත්. අපි 30 ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන ලෝකයේම පැවැත්ම උදෙසා යහපත් උදෙසා පිටෝ අරමුණු 17ක්. පොඩ්ඩක් මේක දැනුවත් වෙන්න ඔයාලා. අධ්‍යාපනය පිළිබඳ අපි කාලින තොරතුරු සාමාන්‍යයෙන් කතා කරද්දී මේ ගැන කතා කරලා තියෙනවා. ගෝලීය වශයෙන් සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගෙන ඉරසාර සංවර්ධන අරමුණු අතරින් තියෙන ප්‍රධාන අරමුණ තමයි SDG 4. ඉරසාර සංවර්ධන අරමුණු 4 තියෙන්නේ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් කියන එක. ඔයාලට අපි මේ කතා කරන මාතෘකා පිළිබඳව වැඩිදුර දැනගන්න අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ පිළිසාර සමාප්ත ආරම්භ වගේ දේවල් පිළිබඳව පුළුල්ව කතා කරන්න ඕනේ. මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අදිටදී තවදුරටත් ඉදිරියට වැඩිදුර වීඩියෝ අරගෙන ඉන්නම්. හත්වෙනි ප්‍රශ්නය තමයි වර්තමාන ලෝකයේ ලාභාලතම නොබෙල් සාමත්‍යාගලාභියා ලෙස ඉතිහාසගත වී ඇත්තේ මලාලා යුසුෆ්සායි.
2014 වර්ෂයේදී කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬනගීම නිසා මලාලා යුසුෆ්සායිට නොබෙල් සාමත්‍යාගය හම්බ වුණා. 8 වෙනි ප්‍රශ්නය ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. දේශගුණික විපර්යාස පාලනය කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම වෙනුවෙන් ලෝකනායකයන් එළඹුණු ප්‍රධාන ජාත්‍යන්තර දේශගුණික කිවිසුම තමයි පැරිස් කිවිසුම. දේශගුණික විපර්යාස පාලනය කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අවම කරන්න ලෝකනායකයන් එළඹුණු ප්‍රධානම ජාත්‍යන්තර දේශගුණික කිවිසුම තමයි පැරිස් කිවිසුම. ලෝකයේ ප්‍රථම වතාවට රොබෝ යන්ත්‍රයකට පුරවැසි භාවය ලබා දුන් රට සහ එම රොබෝවරියගේ නම සෞදි අරාබියේ සොෆියා රොබෝවරිය. සෞදි අරාබියේ රට රොබෝ තමයි සොෆියා. ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් එක රටවල් 54ක් වගේ අයත් වන මහත් දීපය තමයි අප්‍රිකා මහද්වීපය. ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොලිස් සංවිධානය වන ඉන්ටර්පෝල් ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රංශයේ ලියෝන් නුවර. ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොලිස් සංවිධානය වන ඉන්ටර්පෝල් ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රංශයේ ලියෝන් නුවර. මේ ප්‍රශ්නේ අපිට ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා. එකක් ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොලිස් සංවිධානය කොහොමද? ඉන්ටර්පෝල් සහ පිහිටා තියෙන ප්‍රංශයේ ලියෝන් නුවර. දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැත්නම් සාක් සංවිධානය ආරම්භ කරන ලද්දේ 1985 වර්ෂයේදී නේපාලයේ පත්පන්දි නුවර තමයි මේකේ මූලස්ථානය පිහිටා තියෙන්නේ. සාක් සංවිධානය පටන් ගත්තේ 1985 දී. මේකේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ නේපාලයේ පත්මන්දි නුවර. වර්තමානයේ වන විට ලෝකයේ වැඩිම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන සංඛ්‍යාව පිහිටා ඇති රට ඉතාලිය. වර්තමානයේ ලෝකයේ වැඩිම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන සංඛ්‍යාව පිහිටා ඇති රට ඉතාලිය. කෘත්‍රිම බුද්ධිය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ රෝබෝ තාක්ෂණයේ දැවැන්ත සිංහල හඳුන්වනු ලබන කාර්මික විප්ලවය කුමක්ද? සිව්වන කාර්මික විප්ලවය. මේකේ ඉංග්‍රීසි වචන තමයි වැඩිපුර භාවිතා වෙන්නේ. ෆෝර්ත් ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් කියන එක. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය සහ රෝබෝ තාක්ෂණය පිළිබඳව ලොකු පින්මක් ඇති කරපු කාර්මික විප්ලවය තමයි ෆෝර්ත් ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් නැත්නම් සිව්වන කාර්මික විප්ලවය. ලෝකයේ වැඩිම බොරතෙල් කැණීම් සහ නිෂ්පාදන ප්‍රමාණයක් නිපදවන රට තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ වැඩිම බොරතෙල් කැණීම් සහ නිෂ්පාදන ප්‍රමාණයක් නිපදවන රට. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද විශාලතම මහද්වීපය තමයි ආසියා මහද්වීපය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද විශාලතම මහද්වීපය තමයි ආසියා මහද්වීපය. දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ රටවල් දෙකේම භාවිතාන පොදු නිල මුදල් ඒකකය තමයි වොන්. දකුණු කොරියාව උතුරු කොරියාව දෙකේම භාවිතාන පොදු නිල මුදල් ඒකකය තමයි වොන්. දැන් මේක නම් සරල ප්‍රශ්නයක්. පරිගණක සහ ස්මාර්ට් තාක්ෂණයේ ලෝක ව්‍යාප්ත ප්‍රවණතාවයක් වන 5G තාක්ෂණයෙන් පසු දැනට පරිශ්‍රණ මට්ටමේ පවතින ඊළඟ පරම්පරාවේ සංවේදන තාක්ෂණය තමයි 6G තාක්ෂණය. ජාත්‍යන්තර රතු පුරුෂ සංවිධානයේ නිර්මාතෘවරයා සහ ප්‍රථම නොබෙල් සාමත්‍යාගය ලාභියා වන්නේ හෙන්රි ඩුනන්. ජාත්‍යන්තර රතු පුරුෂ සංවිධානයේ නිර්මාතෘවරයා සහ ප්‍රථම නොබෙල් සාමත්‍යාග ලාභියා වන්නේ හෙන්රි ඩුනන්. ලෝකයේ විශාලතම සහ උසම සානුව ලෙස සැලකනු ලබන්නේ ටිබෙට් සානුව. ලෝකයේ විශාලතම සහ උසම සානුව ලෙස සැලකනු ලබන්නේ ටිබෙට් සානුව. පරිසර හිතකාමී සහ තිරසාර බලශක්ති ප්‍රභවයක් ලෙස වර්තමාන ලෝකයේ බහුලව භාවිතයට යොමු වන බලශක්ති වර්ගය තමයි පුනර්ජනනීය බලශක්තිය. කියන්නේ සූර්ය ශක්තිය, සුළං භාවිතයෙන් බලශක්තිය ලබා ගැනීම, ජල විදුලිය මේවා තමයි පරිසර හිතකාමී සහ තිරසාර බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ පුනර්ජනනීය බලශක්තිය කියලා කියන්නේ. ලෝකයේ ප්‍රථම මුස්ලිම් රටක අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ කාන්තාව තමයි විනාසී භූතෝමිතනිය පාකිස්තානයේ. ලෝකයේ ප්‍රථම මුස්ලිම් රටක අග්‍රාමාත්‍යවරයා
වරියලස. කියන්නේ මුස්ලිම් රටක ප්‍රතිමාතාවට අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක් පත්තු රට තමයි පාකිස්තානයේ. මේ මැදිරියේ තමයි වෙනස් වී පුතුව. ලෝකයේ දැනට ඉදිකර ඇති විශාලතම කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ. ලෝකයේ දැනට ඉදිකර ඇති විශාලතම කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ. ගෝලීය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ නවතම ප්‍රවණතා සහ වසංගත රෝග පිළිබඳ පාලනයෙන් ලෝකයේම උපදෙසා නියුක්ත කරන ප්‍රධාන ආයතනය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ගෝලීය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ නවතම ප්‍රවණතා සහ වසංගත රෝග පාලනය පිළිබඳ ලෝකයේම උපදෙසා නියුක්ත කරන ප්‍රධානතම ආයතනය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. හොඳයි ප්‍රශ්න 25ක් කතා කරා. නැවතත් අපි මේ වගේම සාමාන්‍ය දැනුම නිසා කාර්ය කරපු හමුවන ඉතිරිදී අභියෝගතා පරිදි පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. channel subscribe කරලා තියා ගන්න. bell notification එක දාන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.